පුවත් ලද සැනින් දැන ගැනීමට නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරමින් එකතු වන්න. හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආර්යාව ශිරාන්ති රාජපක්ෂ මැතිණිය සම්බන්ධයෙන්ුයි මේ කනගාටුදායක පුවත. ආයතා ඉඩම් ගනුදෙනු දෙකක් සම්බන්ධව හෙළිදරව් කරමින් හිටපු ජනපති බිරිය ශිරාන්ති රාජපක්ෂට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලීමක් කර ඇති බවට නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ විසින් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ගම්පහ ඉහළ යාගොඩ ඉඹුල්ගොඩ අක්කර ගණනාවක ඉඩමක පිහිටා ඇති නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ භාවනා පුහුණු මධ්‍යස්ථානයේ නැමැති පුවරුවක් සාවිකලී ස්ථානය තුළ කිසිම ආගමික කටයුත්තක් සිදුවන බවට වාර්තා නොවන බවත් එය මහින්ද රාජපක්ෂ සමයේ ජනපති කාර්යාලය නිලධාරීන් යොදවා ඉඩම් රාශියක් මිලටගෙන පුළුල් කර පිහිට වූ ස්ථානයක් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ. ඔහු පසුගියදා පිරිසක් සමගින්ම ස්ථානයට ඇතුළු වන්නට උත්සාහ කරද්දී ඒ වළක්වා තිබූ අතර පසු ඒ ගැන සොයා බලන බව දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා එතනින් පිටව ගොස් තිබුණා. ඒ ගැන සොයා බැලීමෙන් පසු අද දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඒ ගැන වැඩි විස්තර ඔහු හෙළි කර තිබුණා. නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ ඉඩම පන්සලකට අයත් නොවන බවයි. මේ ඉඩම මහින්ද රාජපක්ෂ ආධ්‍යාත්මික පදනමට අයිති. මේ ඉඩම ඇතැම් කැබලි රුපියල් ලක්ෂ 5ක මුදලකට මිලදීගෙන රුපියල් මිලියන 10කට විකුණලා තියෙනවා. ඉඩම් කොටස් රැසක හිමිකාරිය තංගල කාල්ටන් හවුස් පදිංචි ශිරාන්ති වික්‍රමසිංහ රාජපක්ෂ නැමැත්තියයි. ඉහළ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ තවත් ඉඩමක් රුපියල් මිලියන 1කට මිලදීගෙන රුපියල් මිලියන 12කට විකුණලා යයි නියෝජ්‍ය අමාත්‍යවරයා හිදී වැඩිදුරටත් පවසනවා. මෙම ඉඩම් ගනුදෙනු සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන ලෙස මම CID එකෙන් ඉල්ලා සිටියා. යනුවෙන් එහිදී ඔහු තවත් යමක් එකතු කරනවා. තවද කැලණිය ප්‍රදේශයේ ඉඩමකට ඔහු පැමිණි සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය වැරදි වාර්තාකරණයක් සිදු කර ඇති බවටද වැඩිදුරටත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ. පාර්ලිමේන්තුවේදී තවදුරටත් කතා කරමින් මහින්ද ජයසිංහ මහතා මෙලෙස ප්‍රකාශ කළා. 2012 මාර්තු 12 වන දින මේ ඉඩම් ගණනාවක් අත්පත් කරගෙන තිබෙනවා. එක් ඉඩමක් තිබෙනවා ඉඹුල්ගොඩ ඉහළ යාගොඩ KD පරාක්‍රම යාගොඩ කියන මහත්මයාට අයිති. එම ඉඩම අත්පත් කරගෙන තිබෙන්නේ හෝමාගම දියකම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සහ ආධ්‍යාත්මික සංවර්ධන පදනමටයි. රුපියල් ලක්ෂ 5කට ගත් මේ ඉඩම පසුව රුපියල් ලක්ෂ 10කට විකුණා තිබෙනවා. ඒ වගේම 2012 මාර්තු 2 වන දින තවත් ඉඩම් ගණනාවක් අත්පත් කරගෙන තිබෙනවා. එක් ඉඩමක් තිබෙනවා ඉහළ ඉඹුල්ගොඩ නම්බර 317 පදිංචිකරුවන් 3කට අයිති ඉඩමක්. මෙම ඉඩම අත්පත් කරගෙන තිබෙන්නේ තංගල පාර කාල්ටන් හවුස් නම්බර 19 පදිංචි ශිරාන්ති වික්‍රමසිංහ රාජපක්ෂ කියන කෙනෙකුට. තවත් ඉඩමක් තිබෙනවා මාකුල පාර උතුර තැඹිලිගස්මුල පදිංචි අයෙකුට අයත් ඉඩමක්. එම ඉඩමත් අත්පත් කරගෙන තියෙන ශිරාන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මියයි. ඇගේ ජාතික හැඳුනුම්පත් අංකය 53525331 වී වශයෙන් එහි සඳහන් වී තිබෙනවා. ගරු කතානායකතුමනි, මේ ඉඩම් සියල්ල ඔප්පු මෙතන තිබෙනවා. මම මේ සියලු ඔප්පු සභාගත කරනවා. මේ ඔප්පු කිසිවක පන්සලක හෝ ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ නමක් සඳහන් වන්නේ නැහැ. මේ සියලුම ඉඩම් 2023 ඔක්තෝබර් 10 වන දින නැවත පවරා ලියලා දීලා තිබෙනවා. ඔප්පුවල සඳහන් වෙන්නේ නම්බර 132A S.S. ජයසිංහ මාවත නුගේගොඩ පදිංචි අමිල සමරරත්න කොඩිකාර කියන මහතෙකුට ලියලා දීලා තිබෙන බව. ඔහුගේ ජාතික හැඳුනුම්පත් අංකය 9.0226.335 වී ලෙස සඳහන් වනවා. ප්‍රශ්නය තමයි මේ රුපියල් ලක්ෂ 5ට හා 10ට ගත්ත ඉඩම් රුපියල් ලක්ෂ 120ට විකුණලා තිබෙන්නේ. 2012 දී ගත් ඉඩම් අවුරුදු 11ක් ගියපු තැන රුපියල් ලක්ෂ 5ට ගත් ඉඩම රුපියල් ලක්ෂ 120ට රුපියල් ලක්ෂ 10ට ගත් ඉඩම රුපියල් ලක්ෂ 120ට අමිල සමරරත්න කොඩිකාර කියන මහත්මයාට පවරලා තියෙනවා. ඒ විදිහට මුදල් උපයා ගැනීම ගැන ගැටලු තියෙනවා. ඒ නිසා තමයි මේ ප්‍රදේශවාසීන්ට බරපතල ප්‍රශ්නයක් තිබුණේ මේ ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳව. සමහර ඉඩම් ලියලා තියෙන්නේ අරලියගහ මන්දිරයට ගෙනල්ලා. අරලියගහ මන්දිරය තුල තමයි මේ ඉඩම් පිළිබඳ ඔප්පු ලියලා තියෙන්නේ. කිසිදු ලෙසකින් අපිට පන්සල් වලට අතපවන්න හෝ මැදිහත් වෙන්න කිසිදු උවමනාවක් නැහැ. නමුත් මේ ඔප්පු වලින් ඊටම පැහැදිලි වෙනවා මේ ඉඩම් කිසිවක් පන්සලකට හෝ ස්වාමීන් වහන්සේ නමකට හිමිකාරීත්වයක් නැති බව. එතන බෝඩ් එකක් ගහලා තියෙනවා බෞද්ධ මධ්‍යස්ථානය කියලා. මේක රැවටීමක්, විශුද්ධිකරණය සම්බන්ධ සැකමතු වන තැනක්. මට අවශ්‍ය වුණේ ඉඩම් වල ඇත්ත කතාව සමාජයට ඉදිරිපත් කරන්නයි.
මම පොලිස්පතිතුමාගෙන් ඉල්ලා තිබෙනවා මේ සම්බන්ධයෙන් CID විමර්ශනයක් කරන ලෙස. හිටපු ජනපති බිරේ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ඉඹුල්ගොඩ ඉඩම් ගනුදෙනු ගැන CID පරීක්ෂණයක් වහාම ඉල්ලමින් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ අද පාර්ලිමේන්තුවේදී සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත් කර තිබුණේ මෙලෙසින්. පුවත් ලද සැනින් දැන ගැනීමට නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරමින් එකතු වන්න.